අපි ඉන්නේ කියවීම මාසේ නේ සාහිත්‍ය මාසෙ ඉවර කරා අපි කියවීම මාසේ ඉන්නේ. ඉතින් අපි දැක්කා මේ පහුගිය දවස්වල බුක් ෆෙයාර් එක ලස්සනට තිබ්බා. සමහර බුක් ෆෙයාර් එක ලස්සනට තියෙනවා. අපි දැක්ක වෙනදට වඩා ටිකක් මේක කතා කරනවා මිනිස්සුනේ. ඒ පොත් කිහිපයක් නිසානේ. පොත් කිහිපයක් නිසා මේ විශේෂයෙන් මොකක්ද දන්නවද? ඔව්. විශේෂයෙන් මේ ආදායම් වාර්තා කියපු පොත්. වැඩිම මුද්‍රණ වාර ගණනක් කරපු පොත්. නේ ඒක සහ මේ අනිත් එක තමයි ඒක හොඳයි. වැඩියෙන් පොත් විකිරණ එක මරුනේ. ප්‍රශ්නේ තියෙන එක නෙමෙයිනේ තියෙන්නේ. ඔව්. ප්‍රශ්නේ තියෙන දැන් මේ පාර ගොඩක්ම කතා වුණේ මේ සෙක්ස් ගැන කියන නිසානේ. ලිංගිකත්ව ගැන කියන නිසානේ. දැන් මම අහන්නේ මේක මගේ පොයින්ට් එක මෙන්න මේක. සෙක්ස් ගැන මීට කලින් පොත් ලිව්වනේ තියෙන්නේ. ලිංගිකත්ව ගැන මීට කලින් පොත් ලියුණානේ. හැබැයි මේ තරම් කතා බහක් ඇති වුණේ නැහැනේ මේ පොත් වලට. හේතුව තමයි තියෙන්නේ මේ දැන් ලේඛකයෝ තමන්ගේ පොත් විකුණ ගන්න ඉතාමත්ම අමුවේ ලිංගිකත්වය පාවිච්චි කරනවා. ඉස්සර ලේඛකයෝ ලිංගිකත්වය පාවිච්චි කළේ ඒ කතාවෙන් ලිංගිකත්වය සෙක්ස් ඉල්ලනවා විතරයි. ඒ තේමාවෙන් ඒ අවස්ථාවෙන් සෙක්ස් ඉල්ලනවා විතරයි. හැබැයි දැන් කරන්න තියෙන ගොඩක් අය තමන්ගේ පොත මාකට් කර ගැනීම නිසා තමන්ගේ පොත විකුණා ගැනීම නිසා මොකද කරන්නේ? මේ ලිංගිකත්ව සෙක්ස් භාවිතා කරනවා. සෙක්ස් භාවිතා කරනවා. මෙන්න මේකයි තියෙන වෙන්නේ. දැන් මම උදාහරණයක් කියන්නම්. මේ පාර ගොඩක්ම වෛරල් වෙච්ච පොත තමයි සේපාලිකා. ඔව්. සේපාලිකා කියන පොත මම එක පරිවර්තනයක්. ඒක ලිව්වේ පොඩි කෙල්ලේ. ප්‍රශ්නේ තියෙන ඕක නෙමෙයි. මට නම් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම කන්ටෙන්ට් එකේ. ඔව්. ඒ කියන්නේ ලිංගිකත්වය පාවිච්චි කරන ඉතාමත් අවභාවිතා කිරීම අනික සහ මේ මම දන්න විදිහට මේ ඕට් පැට් කියලා මම වචන වැරදිනවා සමා වෙන්න. මම හිතමු දන්නේ නැහැ කියන සමාජ මාධ්‍ය වෙබ්අඩවියක ලියන කතා ටිකක් තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක සමාජ මාධ්‍ය වෙබ්අඩවියක ලියන කතා ඇත්තටම ඕන විදිහට ලියන්න පුළුවන් නේ. දැන් Facebook එකේ ඕන කෙනෙක්ට කතා ලියන්න පුළුවන් නේ තිල්ල. ප්‍රශ්නේ තියෙන්නේ ඒව කොයිතරම්නම් සාරධර්මද? ඒව කොයිතරම් වගකීම් සහගතවද ලියලා තියෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ එකක් පරිවර්තනය කරනවා නම් එතන දෙපාරක් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ වගේ සමාජ මාධ්‍ය වෙබ්අඩවියක හොඳ දේවල් ලියවෙන්න පුළුවන්. මේ කතාව මම දන්න විදිහට ඉතාමත් නොමේරුව අවධියක පසු වෙන ගෑනු ළමයෙක් ලියපු කතාවක් තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ ගෑනු ළමයෙක් විසින්. මම අහන්නේ මෙතන තියෙන්නේ මේ සමලිංගිකත්වය ගැන. ඒ සමලිංගිකත්වයත් තියෙන මේ තියෙන්නේ පිරිමි ළමයි දෙන්නෙක් අතර සමලිංගිකත්වයන් තියෙන්නේ. පිරිමි ළමයි අතර ඇති වෙන සමලිංගිකත්වය ගැන ඇත්තටම පිරිමි ළමයෙක් වෙච්ච මටවත් ලොකු අවබෝධයක් නැහැ. ඒක අපි දන්නේත් නැහැ. අපි දන්නේත් නැහැ. මං කියන්නේ සමලිංගිකත්වයේ විදපු කෙනෙක් ලියනවා නම් මමත් ආසයි කියනවා. ඕ ඒක එයාගේ අත්දැකීමක් නේ. ඕක ඩෙම්පසන් ලියවනම් තව අවුලක් නැහැ මචං. ඌට ඒක අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තියෙනවා. මං කියන්නේ ගෑල් ළමයෙකුට මොන පදනමෙන්ද පිරිමි ළමයේ දෙන්නෙකුගේ ලිංගික සම්බන්ධතාවය ගැන ලියනවා. මම ඒක අත්දැකීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ෆැන්ටසියක් දෙයක් ගොල්ලෝ. ඔව් ඒකනේ. අනිත් එක තමයි ඒ පරිවර්තනය කරපු පරිවර්තිකාව. ඔව් ඒ මගේ අපේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. මොකද ළමා නෑන් රෑනදී මරාගෙන පොතක් ලියන එකට අපිට තියෙනවා පරිවර්තනය කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා ගෑනු ළමෙක්නේ. එතකොට දැන් මේ වගේ සමාජ විරෝධී කියන්නේ විකල්ප අදහස් තියෙන පොත් කන්නොල් ලියවිලා තියෙනවා. දැන් අපි ගත්තොත් මාර්ටින් වික්‍රමසිංහගේ භවතරණය. එතකොට මේ ටෙනිසන් පෙරේරාගේ දැතරෝදේ උපන් බොදු වගේ සමාජ විරෝධී විකල්ප අදහස් ගැන පොත් ලියවිලා තියෙනවා. ඒක මේ අද ඊයේ කාපු එකක් නෙමෙයි. නේ? දැන් කලින් මාගට බුදුන්ගේ රස්තියාදු කියලා පොතකුත් ලියවුවා. එහෙම පොත්නාත්ගේ බුදුන්ගේ රස්තියාදු. මේ පොත් ලියනකොට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඒ ගෑල් ළමයා ගාඩ් එක දාගත්තට කමක් නැහැ. මොකද මේ සමාජය ඇතුළේ විරෝධයක් කියලා වෙන්න පුළුවන්. ඒක ඒ ගෑල් ළමයට මොකද්ද දරා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ඇයි මොනවා ගන්න? තමන් ලියපු දේ ගැන තමන්ට ඔක කියන්න බැරි නම්, තමන් ලියපු දේ ගැන තමන්ට පෙනී ඉන්න බැරි නම්, ඇයි ලියන්නේ? මූණ වහගන්නේ තමන්ට ආත්ම විශ්වාසයක් නැහැ. තමන් පරිවර්තනය කරපු දේ වෙනුවෙන් පෙනී. දැන් කලිනුත් ඔය කියන පොත් දීවුනේ කේ සමන් කුමාර පවා අර්ධනාරි වගේ පොත් දීව්වා. මම කියවලා නැහැ. නමුත් ඔය සමලිංගිකත්වය ගැන තමයි ඒ පොත්වල තියෙන්නේ. මම තා කියලා තියෙනවා මේ පණ්ඩුක වස්තුව මොකද්ද පොතක් මේ ඒ බවතරෙන්ට අවස්ථරේ හෙට්ටිගේ බවතරෙන්ට මාටි විකසිකම ඒවට පොලේ නෑ මම කියන්නේ සමලිංගිකත්වය ගැන ලියපොත් නටින් අර්ධනාරි මේ මොකද්ද අවස්ථරේ හෙට්ටිගේ ලියපොතක් තියෙනවා මේ පොත් ලියලා තියෙනනේ. ඉතින් ඒ මිනිස්සු මොන වහගෙන හිටියේ නැහනේ ඉඳලා මල්ලි. ඒ මිනිස්සු මාස් දාගෙන හිටියේ නැහනේ. ඒ මිනිස්සුන්ට මොකද්ද ඕනෑම විචාරයකට මොකද්ද පේස් කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තිබ්බා. ඒකේ මොරාල් එක තිබ්බ මේ මිනිස්සුන්ගේ පර්සනැලිටි එක නැත්තම් ඒක වෙන්නේ මොකක්ද දන්නවද? සානස්ගලගේ නිර්වාණයේදී
මෙතන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මෙතන තියෙන්නේ එයා මේක ලිව්වෙම මොකද්ද? මේ මාකටිං එක වෙනුවෙන් ලිව්වේ. මොකක් හරි මගුලක් ලියන්න ඕන නිසා නෙවෙයි. මේ සමාජයේ වෙනුවෙන් සමාජ මාකට් එක වෙනුවෙන්ම ලියපු නිසා එයාට විශ්වාසයක් නැහැ. හොඳ ගාන හම්බ කරගත්තනේ. කොටි ගන්න. අම්මට සිංහල ආදායමක් එවනේ. අනිත් ප්‍රශ්නේ මොකක්ද දන්නේ? මම තයක් කිව්වා අර කවුද චින්තන දවසේ ඩයලොග් කියන්නේ. චින්තනගේ නුණා. මම දන්නේ මොකද්ද මගුලා. එයාගේ පොතේ මම පොඩ්ඩයි කිව්වේ තනි කර ෆෝන් වීඩියෝ බැලුවා වගේ දරුවෝ මල්ලි. මොකද්ද ඕරල් සෙක්ස් මට කියන්න බෑ. මුඛ සංසර්ගය කියලා කියව ප්‍රසිද්ධ භාෂාවෙන්. මට අනිත්තර ඇත්ත පාවිච්චි කරන වචන මට කියන්න අමාරුයි. ඕරල් සෙක්ස් වල ගහලා බලන්න මොකද්ද කියලා. එතකොට මේ ඒක තනි කර අමු එළියලා. කිසිම සාහිත්‍ය රසයක් නැහැ. මොකද යනවා කියන දරුවෝ මල්ලි. මට තියෙන ප්‍රශ්නයක නෙවෙයි. ඌ කියවන මිනිස්සු ගැන පොඩ්ඩක් කවුද මං කියවන්නේ ඕවා. දැන් කියලා ගත්තා කිව්වද? අන්න පොයින්ට් ලා. හරි. අන්න පොයින්ට්. ඔය පොයින්ට් එකක් දන්නවද? ඔය ගොඩම පොත් කිය මං ගුරුවරයෙක් දානවා අවුරුදු 16. 18 වගේ වයස්වල ගෑනු ළමයි ලිංගිකත්වය ගැන සහ ආදරය ගැන ඉන්න විශාල කුතුහලයක සහ ෆැන්ටසි. ෆැන්ටසි අපි ඕක කලින් වීඩියෝ එකෙත් කතා කරා මේ ළමයින්ගේ මනෝභාවයන් ගැන කතා කරද්දී. ඔය වගේ පොතක් එළියට ආවම ඕක ස්ටයිල් එක. ඉස්සර කියවන්න නෙමෙයි, ගන්න නෙමෙයි. ඒ කාලේ මාකට් එකේ ඔය සෙක්ස් වගේ පොතක් තියාගෙන කොල්ලත් එක කෙල්ලත් එක පොතේ ආතල් බැනගෙන නිකන් අදල්ලාගෙන පොත එකක් ගන්න බුක් ඇදිලා අපි අර ඒකත් හැබැයි ලයිෆ් ස්ටයිල් එක හොඳයි. නෑ මං බුක් පියාගෙන අපි කතා කරමු. දැන් ඔය ඇම්ඩ කතා කියලා තිබ්බ ඉස්සර මතකයේ තියෙනවා. දැන් ඇම්ඩ කතා අපි ආසාවෙන් කවුරු හරි ඇම්ඩ අපි ඇම්ඩලක් තිබි කියන්නේ ඌ ඇම්ඩ කතාට රහට කියනවා ඒ කියන්නේ. අපේ ඇම්ඩ. අපේ ඇම්ඩ. ඒ වගේ එහෙම සාහිත්‍යයක් තියෙන එක හොඳයි. හැබැයි ඒක මේ පොතකට ඇවිල්ලා පොත් ගන්න විකුණ ගන්න එක අවුල්. මං කියන්නේ වල් කතා සාහිත්‍යයක් තියෙන එක සාඩිකලාසකේ පෝස්ටර් ගැහුවොත් ඉතින් අපිට පුදුමෙන් දෙයක්වත් නෑ නේ බං. පොතේ දෙයක් නෑ. ඒ ඇම්ඩ කතා ටික ඒ ඇම්ඩ කතා විදියට අපි අතර කටින් කට තියෙන එක වෙනම කතාවක්. වෙනම දෙයක්. ඇම්ඩ කතා පොත් ගන්න ඕනේ. ඔව් නේ මං කියන්නේ දැන් ඇම්ඩ කතාවක් වුණත් මචං අපි අතරේ කටින් කට එන එකේ තමයි ඒකේ රහ තියෙන්නේ. රහ තියෙන්නේ. ඇම්ඩ කතාවල පොඩි මිටට පොඩි තිබුණ අමුතු ගතියක්. නැත්තම් දැන් මේ අමුවම වෙන්නේ කියන්නේ. කියන්නේ. මේ පොන්හබ් වීඩියෝ බලුව වගේ සීන් නැත්තම දැන් තින්නවා. නෑ පොත තියෙන්නේ නිකන් මේ කාත් එක හරි ෆෝන් එකකින් ටෙලිෆෝන් කෝල් එකකින් නිකන් කෝල් එකකින් කතා කරනවා වගේ නිකන් කතාව තියෙන පොතේ කියන්නේ. නෑ අර කෙල්ල කොල්ල වල සෙක්ස් ටැක් කරන්නේ. ඔව් සෙක්ස් ටැක් කරනවා වගේ ඔව් ඇත්තටම. මේ මිනිසුන්ගේ ලංකාවේ මිනිසුන්ට මචං ඔක්කොම මිසල ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන. ඔය පොත් ලියන උන්ගේ දා සියලුම දෙනාට. සමහරවිට මේක කිව්වම hina වෙවි. මම මේ ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වලට හේතුව දෙන්න පස්ස කතා කරමු. ඔව් සෙක්ස්. ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වලට හේතුව සෙක්ස්. ඇත්තටම ලංකාවේ මේ සමාජ අර්බුදයට ප්‍රධාන හේතුව තමයි ලිංගිකත්වය. අපේ මිනිස්සු කියන්න කැමති නෑනේ. අපේ මිනිස්සු හරි නෑ දැන් මේ මෑතකනේ මචං ඕක ඕපන්ලි කතා කරන්න ගත්තෙත් මිනිස්සු. ඒ වගේ ආපෝ. ඕ එහෙමනේ. ලිංගිකත්වය කියලා කියන්නේ මූලික අවශ්‍යතාවයක් කියලා කියන්නේ. ආපෝ වගේ. මං කියන්නේ එහෙනම් මම කියන්නේ එහෙනම් টয়ලට් එකට යන එක ගැන කතා කරන්න බැරි වෙන්න ඕන මිනිස්සුන්ට. අය බං ඒකත් මූලික බත් කන එක ඒවත් කතා නොකර ඉන්න ඕන. අනිත් එක තමයි අපි මේ ආයි මාතෘකාවට ආවතින් නැවත මල්ලි නෑ මම තව දැක්කා අර මේ කසුම් මහින්ද හින්නට ගල නමක් අපි කවන්නේ උට යන්න හදලා අපිට කියන්න දෙයක් තාත්තලා මොකක්ද මේ මුන්දරස් බලන්න මුන්දරස් බලන්න කොබ කඩ කෙලවලු දැන් අර ගංගනාත් දිසානායක කියලා ප්‍රොෆෙසර් කෙනෙක් දමින්ද ගංගනාත් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් අපේ කැම්පස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ එයා ලිව්වා මේ පැණි වරලු කියලා හරි ලහයි අර කෙටි කතා නේ මේ සභාපතිත් උනානේ. ඔව් මෙයා මොක පත්තරෙට ලියපේ කොයි කියන්නේ පත්තරෙට ලියපේකනේ ඒ තීරු ලිපිනේවා දැන් ඒක දැකලා මෙයාලා මොකද්ද කරන්නේ මෙයාලා මේ මොකද්ද මුන්ද රස් බලන් ලියනවා ඒකේ මොකක් ලියනවා ඒකෙන් ඉන්ස්පයර් වෙච්ච එකක් ඔය තියෙන්නේ නේ මෙයාගේ කසුන් හැබැයි සාරලේ වෙනස් එතන තීරු ලිපි මෙතන කෙටි කතා සහ නව කතා ඕ නෑ ඉන්ස්පයර් වුණා කියන්නේ හරියට ඒක ආభాෂයක් උත්ප්‍රේරණයක් ටිකක් එක බේරගෙන දිනවා. කසෝ මහෙන්දගේ මම පොත කියවන්නේ නැහැ කවදාවත්. මම කියවන්නේ නැහැ. ඒක ඇත්ත කියන්නේ කසෝ. මම කවදාවත් පොත කියවන්නේ නැහැ. ඔයා නිකන් දුන්නත් කියවන්නේ නැහැ. නමුත් මම දැක්ක ඒකේ තියෙනවා ආරම්භය උඹලා හටකාපු මේසගේ පුතු කඩින් අයිඩෙන්ටි. يعني මෙයා අර කඩේකට ගිහිල්ලා අර මෙයා පම්පයක් ගහරනේ. මම මේ වැඩිම ආදායම් වාර්තා තිබ්බ පොත ලියපු කතුවරයා ජැක්සන්ගේ බෑනා කියලා මේ ටෝක් දීලා.
ඒතකොට ඌ ලෝය කෙනෙක්නේ. මං කියන්නේ ඩෙන්ටිටිය කිව්වනම් දෙන්න කිව්වනම් ජැක්සන්ගේ පුතා ජැක්සන්ගේ දුව බැදපු එක නෙමෙයි ජැක්සන් උනත් දෙන්න ඕන. ජැක්සන් නේ බං අනුර කුමාර දිසානායක උනත් දෙන්න නීතියනේ කාටද? එයා විශේෂ වරප්‍රසාද විදිහට බලාපොරොත්තු වෙන්නේ. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම ලියපු එයාගේ අත්දැකීමක් මගේ අත්දැකීම් තමයි මිනිස්සු ලියන්නේ. නමුත් බලන්නකො ඒක ලියපු කැත. කලියපු කැත මං අහන්නේ කසුම් මේක මහන්සියෙන් ලියන්නේ නැත්තේ. ඔව්. මේක වැඩක් කියලා මිනිස්සුන්ට පහර ගැහිමකුත් තියෙනවා නෙමෙයි. මං කියන්නේ එයා ලියපු දේ ඇතුලේ මිනිස්සුන්ට පහර ගැහිමකුත් එක්ක පොලිසිය දාගෙන පහර ගැහිමක් කරනවා. ගැහිමක් එක්කනේ ඔය ලියලා තියෙන්නේ ඒක. එතරනේ ප්‍රශ්නේ තියෙන්නේ ඔක. දාලා තිබ්බා. පොලිසියෙන් දාලා තිබ්බ පොලිස් මේ මොකද ඒකම තියෙන පේජ් එකක්. ඒකෙන් දාලා තිබ්බා මේ පොලිස් රාජකාරී මුද්‍රස් බලන්තරන් මේ සුන්දර නැහැ. හොඳ වැඩේ. හොඳ වැඩේ මං ලියන කියන්න ඕන මං කියන්නේ. කියන්න ඕන. ඒක මාරකර ක්‍රියේටිව් දිලා තිබ්බ පොලිසිය. කසුන්ටලා සිස්ටයි මේ පොලිසිය මාත් එක්කගේ. ඔව්. කසුන්ටලා සිස්ටයි. ශිෂ්ටයි. ඒක ලස්සනට දීලා තිබ්බා. මේ ඉතින් මම කියන්න හැදුවේ තිරණ ඉස්සර ලේඛකයෝ මේක ලිව්වේ වැඩක් විදිහට බාරගෙන පොත් දිහා නැතුව ඒක මේ මිනිස්සු එයාලගේ ජීවිතේ කොටසක් කරගෙන ඉන්නේ මේ පොත් ලියන මිනිස්සු. දැන් අර ගිහිල්ලා රිසර්ච් කරලා දුකානක් ඉඳගෙන ලේඛකයෝ ඒ පොත්වල අපිට ගන්න දේවල් කොච්චර තිබ්බද සහ ලේඛකෙ තිබ්බ තැන දැන් මම උදමුදාන කියන්නම් මිනිත්තු 11 කතන්දරේ පාවුලෝ කොයියෝ මේක ලියන්න ගණිකාවක් ආශ්‍රය කරලා තියෙනවා ඉතින්. නැතුව මේ අපි නිකන් දකින ගණිකාවක් ගැන පිටින් දැකලා අපි ලියන එක නෙමෙයි. අපි ගණිකාවක් ගැන අපි අහලා ලියන එක නෙමෙයි. එයා ගණිකාවක් ආශ්‍රය කරලා ලියපු එකක් නේ. ඒ වගේ එකක් කියවද්දී ප්‍රසිද්ධ අත්දැකීම අපි කියනවා. එතකොට දැන් මේ තේපාලිකා ලියපු එක නේ. ලියපු එක ඔන්න ඇවිල්ලා කෙලිම කියනවා නම් මම මෙන්න මෙහෙම ඇත්තදින් කිව්වා. මම බලන් හිටියා කියලා කොල්ල දෙන්නෙක්. ඔව් මම මේ ඇත්ත ඇස් දෙකෙන් දැකපුවා. මම මේ කොල්ලොත් එක්ක ආශ්‍රය කරලා මම මෙහෙම ලිව්වේ කියලා කෙලින් කිව්වනම් හරියනේ. එයා ඒක මචං ගෑල්ලම දෙන්නෙක් එකට ඉන්න එකක් ගැන ලිව්වනම් උන් අපිට අපි මොකක් හරි මේ අපි කියනවා අපි කියවන එක සහ අපිට ඒකේ පදනමක් දියේ කියලා හිතනවනේ බං. දැන් මේකේ මට නම් කිසිම පදනමක් තියෙන විදියක් සහ මේ මම දැකපු අනිත් කතාව තියෙන ඔය කසෝම් මහෙන්ද හීනට කරට FB එකේ සෑහෙන පොතට ආවනේ විශාල විරෝධයක්. ඒ ආවට පස්සේ කසෝම් මහෙන්දගෙන මේ නෝනා මාධවි ඇවිල්ලා කිව්වා එයා මහන්සි වෙලා ලියුවේ. එයා කැප වෙලා ලියුවේ. සාහිත්‍ය මීට වඩා ඉහළ තැනකට ගේන්න තමයි එයා ලියුවේ. සාහිත්‍ය ඉහළ තැනකට ගේන්න. මොකද්ද මං ඉන්නේ? ඒ දැන් සාහිත්‍ය වැටිලාද? මට හිතෙන්නේ මම කියන්නේ මටත් ආපු ප්‍රශ්නේ ඕකයි වැටිලාද ඒක? තමන්ට වැටිලා දිනේ. වැටිලා යනවනේ. මම අහන්නේ කසුම් අනේ මේ පොතෙන් කොහොමද මේ සාහිත්‍ය තීරදෙන උන්ට ගේන්නේ? මේ අලුත් ආකෘතික අතදා බැලීමක් කරා. නව ශානරයක් ගැන අතදා බැලීමක් කරා. නේ පොඩි රිසර්ච් එකක් කරලා ඉවරන අම්මා ටෙලිවිෂන් පීරියඩ් ගැන දන්නේ නැත්නම් කේ සමන්කුම ගැන දන්නේ නැත්නම් සයිමන් නවගත්තේ ගම ගැන දන්නේ නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ ගැන ජේ.පී මාකමසේකරලා ගැන දන්නේ නැත්නම් මේක මාරු සාහිත්‍ය වලට ගේන ලියපියා වව් මාරු හැබැයි කසුම් මහේන්ද්‍ර සයිමන් නවගත්තේ ගමගේ පොත් කියවපු අපිට ඔයා මේ සාහිත්‍ය මෙතනින් එහාට ගේන්නේ කොතෙන්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මට සයිමන් නවගත්තේ ගම කිව්වනම් මට ඕන සාහිත්‍ය මෙතනින් උඩට ගේන්න. අපි පිළිගන්න එකඟයි. එතුමා දෙයක් කළා. සහ අපි මොකක් කියන්නේ නැහැ. මූ කියන්නේ කරානේ කිව්වම තේරෙනවා. අනිත් එක තමයි කසුන්ට විවේචනේ බාර ගන්න. මහන්සිලා ලිව්ව. ඉතින් අනිත් අයත් මහන්සිලා තමයි ලියන්නේ. මාටින් වික්‍රමසිංහ කොතනවත් කියලා නෑ මම මෙච්චර මහන්සි වුණා කියලා. ලේඛකයෙක් එහෙම කියන්නේ නෑ. ජනබලේ ওই කට්ටිය කිලෝ ගන්න ප්‍රධානම තැන ওই ඕවට උත්තර දෙන්න ඇවිල්ලා. මොන මගුලකටද බං ඕවට උත්තර දෙන්නේ? සමාජය ඇතුලේ ඒන ਵਿਚාර මම පිළිගන්නවා. පිළිගත එච්චරයි පිළිගන්න. මම මේකන ජීවිතේ මොකද්ද ආශිර්වාදයක් කරගන්න. ඔබේ විවේචනය මට ආශිර්වාදයක් කියලා කිව්වනම්. කුමාර අර කෙලින්ම පිළිගන්නේ කියන්නේ. මිනිසු පරේෂණ කරනවා නම් ඒක කරනවා නම් අනිත් එක මාටින් ඉංග්‍රීසියෙන් වයිප් කියලා කියන නෑ වයිප් ඇවිල්ලා කිව්වනම් මේව කියලා. ඔව් ඒකනේ. නෑ අනිත් එක ඒකේ සමන් කුමාර අවුරුදු 5ක් තිස්සේ නවල් ඇල්ලියා. අවුරුදු 5ක් තිස්සේ. එයා කියන මේක ලියන්න තව කල්යයි කියලා. සිගරට් එක ගහ, බීඩිය ගහ, තව මේක කල්පනා කරගෙන ලියන්න ඕන. ඒත් ඒ මිනිස්සු මේක මම හැමෝම මේක වැඩක් හැමෝම මෙහෙම ලියන්න ඕන කියන එක නෙමෙයි. නේ සමාජය ඇතුලේ එක තියෙනනේ කියවීම පරාස ඒ වුණාට ඒ මිනිස්සු මේක වැඩක් විදිහට බාරගත්තනේ. මම මේක තියෙන මේකෙන් දෙන තියෙන දේ ගන්න දෙන දේ තමයි හැමෝම අවුරුදු 5ක් මහන්සිලා ලියන්න ඕන කියන එක නෙමෙයි. Taman ලියන එක වගකීම් සහගතව වැඩක් විදිහට බාරගෙන ලියන්න කියන එක. අනිවාර්යයෙන්. වැඩක් කරන මේක වැඩක් ප්‍රොජෙක්ට් එකක් කියලා හිතලා කරන්නකො මේ වැඩේ. අපි පොත් කියවන්න ඕන මොකටද? අපි මේ ඉස්සෙල්ලා කියන්නේ මම පොත් කියවනට මුලින් අනිත් පොත් අය පොත් කියවන්න ඕන කියන එක නෙමෙයි. නමුත් අපි ගත්තොත් පොත් කියවන්න ඕන නවල් එකක් නම් යම් කිසි කෙනෙක්ගේ අත්දැකීමක් ගන්න. ආදරය කියන්නේ කෙනෙක් උඹේ ආදරය මට කියනවා කියන්නේ ඒක මට අත්දැකීමක්.
ජනවත් මල්ලි කෙල්ලෙකුත් එක්ක ඉඳලා ගන්න ආතල් එක හෝ ඒ අත්දැකීම මට කියනවා කියන්නේ මට ඒක අත්දැකීම. ඔව් ඒකනේ. ඒක අත්දැකීමක්. හැබැයි එකක් තමයි මේ අත්දැකීමක් ගන්න තමයි අපි කියවන්නේ. රසවින්දනයක් ගන්න කියවන්නේ. සහ අපේ චින්තනමය පරාසය මෙතනින් එහාට මොකද්ද? ඉහළට එන්නනේ කියවන්නේ. එන්න තමයි කියවන්නේ. තින්නට මම කලින් කිව්වා අපේ කැම්පස් එකේ හිටිය ජයලතා මැදවත්ත කියලා මැඩම් කෙනෙක්. ඒ මැඩම් කියපු ලස්සන කතාවක් තියෙනවා මට තාම මතකයි. ඒ තමයි අශාන් පොත් කියවන එක නෙමෙයි වැඩි. අශාන් පොතක් පුබුදුවා ගන්න එකයි වැඩි කියන්නේ. ඔව් අන්න ඒකනම් ඒක හරි වටින එකක් නේ තියෙන්නේ. මාර වටින ඒ කියන්නේ මොකක්ද ජනවත් මල්ලි? ඒ කියන්නේ පොත කියවලා ඒ පොතෙන් අපිට ගන්න පුළුවන් මොකක්ද? ඒ ගන්න පුළුවන් දේ අපේ ජීවිතය ඇතුලේ ප්‍රැක්ටිස් කරන්න. සරලවම කියලා තියෙන්නේ පොත ඇඟට ගන්න කියන එක. පොත ඇඟට ගන්න. ඒ පොතේ අපිට ගන්න පුළුවන් අත්දැකීම හෝ දැනුම හෝ ඒ මොකක් හරි දේ අපේ ජීවිතයත් එක්ක බද්ධ කරගන්න. සහ අපේ ජීවිතය මෙතන එහාට අරගෙන යන්න ඒකේ පොඩි අංශු මාත්‍රයක් හෝ ගන්න කියන එකයි එතුමිය කියන්නේ. නේ? එතකොට අද වෙන්නේ ඒක නෙමෙයිනේ. අපි මං කියන්නේ අපි පොත් කියවන එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ මිනිස්සුන්ට. පොත් කියවන්නේ මෙන්න මේ වෙනුවෙන් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ නිකන් මං කියන්නේ රස වින්දනයේ උදෙසා පත්තර කෑල්ලක් හරි කියවන එක හොඳයි. හැබැයි කියවීම කියන්නේ මෙතෙන් එහාට යන්න ඕන දෙයක් කියන එක අපි මේ අපේ අලුත් දරු පරම්පරාවට අපි හුරු කරන්න අනිවාර්යයෙන්. අනිත් එක තමයි තියෙන්නේ මේකත් අපි කියමු මේක අපි කපලා දාමු වෙනම කෑල්ලක් වෙම වැදගත් නිසා ගොඩක් අය හිතන්නේ ජනවත් මල්ලි තිරණ කියවීමෙන් මිනිස්සු සම්පූර්ණ වෙනවා. මම මීට අවුරුදු 5කට කලින් මම එක්තරා කතාවකදී කිව්වට පස්සේ අපි කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් මම එතුමා මතක් කරන වෙලාවේ සුනිල් දෑරංගල මැතිතුමා එතුමා මට කිව්වා අසාන් මේ අදහස මාරයි කියලා. ඒ තමයි මිනිස්සු කියවීමෙන් සම්පූර්ණ කරන්නේ නැහැ. සම්පූර්ණ කරන්නේ නොකියවීමෙන්. කියවන්නේ නැති මිනිස්සේ ජනවත් මල්ලි හිතන් ඉන්නේ ඌ තමයි සියල්ල දාත්. ඌ තමයි පොර. ඌ තමයි ඔක්කොම දන්නේ කා. හැබැයි කියන එක දන්නවා මට තව දේවල් තියෙනවා අන්න ඒක තමයි පොයින්ට් එක. කියවන කෙනා දන්නවා Tamanට විශාල අත්දැකීම් ප්‍රමාණයක් තව තියෙනවා. තව දැනුම් ප්‍රමාණයක් තියෙනවා. Taman විදලා තියෙන නිසා Taman දන්නේ ඊට සත්‍යමාත්‍රික දැනුමක් සහ අත්දැකීම් ප්‍රමාණයක් විතරයි කියලා කියවන කෙනා දන්නවා. කියවන කෙනා ඉන්නේ දැනුම් පිපාසියෙක් කියලා කියන්නේ. ඒ එයා දන්නේ චුට්ටයි. එයාට තව මොකක්ද ඕන? තව කියවන්න දන්නේ පොඩ්ඩයි මම තව කියවන්න ඕන කියන එක. කියවන මිනිස්සු නිහතමානීද? මොකද එයාලා දන්නවා Taman පොඩි මිනිස්සෙක් කියලා මේ ලෝකේ. ඔව් ඉතින් Taman දන්නේ මෙච්චරයි මම මේ මෙතනින් එහා දෙයක් හොයන්න ඕනේ කියන එක තේරෙනවා ඉතින්. හැබැයි කියවන්න නැති අය තමයි Taman සියල්ල දන්නවා Taman සම්පූර්ණයි කියලා හිතන්නේ. ඒ නිසා කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ නැහැ. කියවීම නිසා අසම්පූර්ණයි කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕන. දැනවීම තමයි කියවීමෙන් කරන්නේ. ඒක සම්පූර්ණ වෙන්න පොත් කියවන්න එපා. නේ සම්පූර්ණ පොත් කියවන්න එපා. ඔව්. තමන් අසම්පූර්ණයි කියලා දැනගෙන පොත් කියවන්න. පොත් කියන ගත්තට පස්සේ තමන් අසම්පූර්ණයි කියලා නිතර දෙවේලි නැවෙන්න හිතෙන් ගන්න. අනිවාර්යයෙන්. සෙක්ස් දීපල ඒක ලංකාවේ ඕන තරම් ඉන්නවා. හැබැයි මෙහෙම මේ අමු මේ ලියන එක නෙමෙයි සාහිත්‍ය කියලා කියන්නේ. මේවක් කරා මේ ලියන්නේ. අන්න කතා මීට වඩා ෂෝක්. මේ කෙලිම කුණුවරප ටික කියලානේ. මේ කෙලිම කුණුවරප ටික කියලා. නෑ ඔක උගහන් විද්වත්තු ටිකේ බල සාහිත්‍ය ගැන දන්නේ මොකක්ද? දන්නේ මොනවද කියලා. මේ අපි ලියන්න ඕන සාහිත්‍ය කියලා හයියපා. ඔව්. උඹල කියනවා අන්න හරි. අපි ලියනවා සාහිත්‍යද කියලා හයියපා. අපි ලියන්නේ මේවා. උඹල ලියම සාහිත්‍ය කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයිනේ. ඔය කතාව තක්කඩි. ඔය කතාව හැන්සේ එකක් නෙමෙයි. ඒ මොකටද? තමන්ගේ පොත ඔය පොත කියවන්නේ කවුද? ඔය පොත කියවන මොස්ටේට යන අදහස. ඔය පොත කියවන මිනිස්සයා ඇති කරගන්න ආකල්පය. එයාගේ චින්තනමය වපසරියට කරන්නා වූ බලපෑම. ඒක අහිංසක නෑනේ තිල්ල. ඒකනේ. ඒක අහිංසක නෑනේ. ඕක ලියලා ඕක කියනවනම් අපිට කමන්නේ නෑ. ඔව්. කියවලා කියන ලාච්චු දාන්නව හරි. අපිට කමන්නේ නෑ. හැබැයි Tamanට ඕන මගුලක් ලියලා ඒක සමාජගත කරන එක තක්කඩි. ඔය පාර ඒ රටේදී මේ පාර ඈ. ඔව් රටේදී. ඔව්. ඒක තව මද කළුදොල්ලේ. කළුදොල් මේ තාම හැබැයි එකේ ගැලුමනේ වෙරුණු මල් කියන එක නේ. අන්න ඒක. හැබැයි ගහනවා මචං. පොතකටත් නියම නමක් පොතකට. ඒ පාලිකාවේ ඔය කැටගරි පොත් වලට පාලිකාවේ නමකට වඩා නම ඒකෙන් ගැලපෙන්නේ නැත්තේ. අනේ මම අපි කියමු නේද වෙරුණු මල් පාර. ඔව් ඔකට වෙරුණු මල් තමයි හරියන්නේ. නම දැම්මේ chat GPT මිත් දන්නේ. chat GPT එකෙන් එහෙම දන්නේ නැහැ බා. අනේ මම අනික මට පස්සේ පොත කියවන්න නැතුව පොතේ මුද්‍රණය එනකොටම පොත් ඕඩර් කරලා ඉවරයි. ඒ කියන්නේ එතරම් එයාලගේ මාකටිං ස්ට්‍රැටජි එක විදියට එයාලා ඔක මාකට් කරලා තියෙනවා. නැත්නම් ඔය විදිහට පොත් විකිනේ නෑනේ මචං එන්න බලන්න කලින් එන්නත් ඕඩර් දෙනවද බං එහෙම. ඒ අපි පිළිගන්න ඕනේ. මේකේ අතුලාන්තය මොකද්ද කියන එක පොඩ්ඩක් හරි එළියට දීලා තියෙනවා. අනිත් එක මේ පොත් දර්ශනයේ නෙමෙයි මේවා පොත් විකුණ ගන්න බැරුව වේලන වේකේ ඉන්නවා. ඔව්. පොත පොත් දියු මිනිස්සු. නිකන් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි වගේ නිකන් මේ පොතට මාෆියා ඇවිල්ලානේ.
එන ඩේන්ජරස් බලන්නකො වෙලා තියෙන්නේ මං කියන්නේ ලංකාවේ කලාවට කලාව යන තැන බං ඔය සහ කියන එක මම තනක් කියන්න දැන් අපි ගත්තොත් විවේචන එන්න පුළුවන් මේවට අපිට කමන්නේ අපිට ඕන කර කියන්නේ ඔය ලිංගිකත්වයේ සහ සෙක්ස් ෆැන්ටසි කියන පොත දිනවනේ ඔය අපේ කෙල්ලෝ විශේෂයෙන් ඔය අතරමං වෙනවනේ උන් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ ජීවිතයක් නේ ඔය පොතේ තියෙන එකනේ බලන්නේ පොතේ යම්බේ බලකි දාන්න ඔබලට මම කියන්නේ පොතේ තියෙන එක සුජීව ප්‍රසන්නාරච්චිට වඩා දැන් ලියන ලේඛකයෝ ඇත්තටම මේ සුජීව ප්‍රසන්නාරච්චි නම් කරේ ඇත්තටම මේ පොඩි අහිංසක වැඩක් කියලා හිතන මුංගේ පොත් එක බලන්න. මුගේ පොත් ඇතුලේ සෙක්ස් නෑනේ මචං එහෙම. අතට ඌ නිකන් අර මේ පෙන්නුවනේ සහ මෙහෙම තියෙනවා. ඒකේ මම දැක්ක මේකම දෙයක් තමයි කොන්ද පන්න නැති පිරිමි ටිකක් ඉන්න උගේ කතාවල වෙන අවුලක් නෑ. සහ මෙහෙම ඉකුත් තියෙනවා. මට මම ආශ්‍රය කරන ගැල එහෙම කිව්වා. අසාන් මම රොමැන්ටික් උනේ. මම ටිකක් හරි ආදරය කරන විදිහ ඉගෙන ගත්තේ මොහරා මේ සෝරි සුජීව ප්‍රසන්නාරච්චිගේ පොත් කියනවා. නෑ ඒක අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි එයා පොඩ්ඩක් හරි මේකෙන් පොඩි ආදරණීය වීමක් වෙන්නේ නැති. ඒ විදිහට ළඟ ආදරය කරන්න හිතාගෙන ඉපා නංගීද අක්කේද මන් නමුත් අපි වැඩි කියවල නැති නිසානේ. ඒක යම් කිසි විතර පොසිටිව් පැත්තකුත් තියෙන්නේ නැති. නේ පොසිටිව් පැත්තකුත් තියෙන්නේ නැති. මෙහෙමයි ලව් කියන මං ඒකයි කියන්නේ මං කලින් වීඩියෝ එකෙත් කිව්වේ මේ ලංකාවේ ගෑල් ළමයි සහ පිරිමි ළමයි දෙගොල්ලම ලව් කියන එක අල්ලගන්නෙම වැරදි දැනින් බං. ෆැන්ටසි එකේ. ඔව් ෆැන්ටසි එකකින් අල්ලගන්නේ. ඕම වෙන්නේ. මෙහෙම ඉතින් එයා ඒකෙන් අර මානුෂීය විදියට ආදරය කරන ලස්සන රොමැන්ටික් දේවල් ටික ඉගෙන ගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. يعني ලව් කරනකොට ෆැන්ටසි එකට යනෝනේ. ෆැන්ටසි එකට යනවා. ඒ ෆැන්ටසි ඒක මචං තමගේ ෆැන්ටසියක් නේ. ඒක මේ කාටවත් දැන් මගේ ෆැන්ටසි ඔබට විඳින්න බෑ මචං. ඒක මාර්ග ෆැන්ටසිය නෙමෙයි. ඔව්. ඒක සුජීව ෆැන්ටසිය නෙමෙයි. සුජීවගේ ෆැන්ටසි අපිට විඳින්න බෑ. එතකොට ඒක පොදු ෆැන්ටසියක් වෙන්න බෑ. වෙන්න බෑ. පොදු දේවල් මම ඕක පැහැදිලිව මගේ ඕක ගැන පැහැදිලි විවේචනයක් මගේ තියෙනවා මචං. අනිත් මම ලංකාවේ ලියන දේවල් නේ. ඒකනේ බං. මෙච්චර දේවල් තියෙනවා. ලව් ලියන දේවල් නැත්. නෑ මම කියන්නේ මේ ආර්ථිකයේ මේ සමාජයේ මේ ආදරයට බලපාන විදිය. මේ සංකීර්ණතා ටික පොඩි උන්ට කියලා දීපම් බං ඔය නවකතාවකින්. පොඩි උන් තේරුම් ගනි ආදරය කියන්නේ මොකද්ද? මොකද්ද මේ හිතන තරම් සුන්දර එකක් නෙවෙයි කියලා දේවල් කරන්න ඕන බං. ආදරය කරනකොට අර අපි ගියේ පාර වීඩියෝ එකේ කතා කරා කොච්චර දේවල් බලපානවද බං ආදරයක් ඇතුලේ. කොහෙද බං ඒ ඔය පොත්වල තියෙන්නේ? තියෙන පොත් තියෙන මේවයි. මේවයි නෑ. මම සුජීව ප්‍රසන්නාරච්චිගේ පොත්වල නැහැ. ඒකවත් දැකලා නැහැ මේව තියෙන්නේ. මේ පොත් විතරනේ හොඳයි. ඒ විතරනේ මොකද්ද ගංජා ටිකක් දුන්නාම පුළුවන් නේ. පුළුවන් නේ විකුණන එකනේ මේනේ ගලත්මල්ලේ පස්නේ නේ. ඕක මචං අමුමුවේ මේ ඕක ඇවිල්ලා අර ඒ බොරු කියන්න ඕනේ නැහැ. මම නිකන් හිස්පිරු ටිකක් දාලා හෙට ගැහුවොත් පෙරළි මල් කියලා ගහලා මොකක් හරි මාකට්ටා ගැහුවොත් කොල්ලෝ දෙන්නගේ ෆොටෝයක් දාලා අම්මට යන්නේ ඔය Facebook දිහන හැමෝම හිතුව පොතක් ලියන එක හරි සිම්පල් වැඩක් කියලා. ඒ හැමෝම පොත් දිහන් ගත්තනේ. මම කියන්නේ දැන් මේකනේ අර නිකන් මේ FB එකේ ඉන්න ගමන් අර නෝට් පෑඩ් එකේ හරි නිකන් මොකක් හරි වදනක් දාලා නිකන් ඉන්න යවුවා ටික ලියන්න ගත්තා. ඒ පාර උගේ යාළුවේ තා පොතක් ලියන්න ගත්තාම ඌ හිතුව මාත් මේ වගේ පොතක් ලියන්න ඕනේ කියලා. අපි කියමු ඩෙම්පසන්ටත් මම අදහසක් විදියට දෙනවා ඔයා පොතක් ලියන්න කියලා මචං. අර මම ආසයි ඔය භූමි හරියෙන්දන් වගේ කැරක්ටර් එකක් නේ ඇත්තටම අපි රෙස්පෙක්ට් කරන්නේ මේ මිනිස්සුන්ට සහ ගමේ ගොඩේ මං කියන්නේ ඒ පිරිමි කුකුල් ළම ඉන්නේ කොල්ල බං ඔය කොල්ල ගන්න ඉන්නේ මම අන්නේ කොල්ලෙක් ලිව්වොත් මම කියවන්න ලෑස්ති ඔව් ඒක අන්තිමට තියෙන්නේ අපි යන ඩෙම්පසන් ලිව්වොත් අපි කියවන්න ඒ කියන්නේ අපි කොල්ල ගන්න නැහැ අපිට මේ මොකද්ද මේක වෙන්නේ කියලා හරි දැනගන්න පුළුවන් කමලින් උඹට අද්දකින් තියෙනවනේ මම ඔව් අද්දකින් ඒකනිකා දීලා ඒ වගේ ගහන්න ඕන මොකද බං හිතෙන්නේ අම්මා බබා මේ මේකට ගෙන්නන්න විදියක් නැහැ නේ ඒ ඩෙම්පසන් හරි කවුරු හරි පොතත් එක්කම ඒ වුණා නම් ඌ ඩයරක ලංකාවෙත් නැහැ මං කියන්නම් ඔය නයිමාර ප්‍රසංගය වගේ මේ පොත් කියවලා අන්න ඒ වගේ කොල්ල මේ ලෝකයේ ඇති අනේ ඒ වගේ නයිමාර ප්‍රසංගය කියවන පොත ලස්සනයි ඒක හොඳයි මචං විනෝදයට රසවින්දනයට මගෙන් අහන මිස් කෙනෙක් මේ ඒ මිස් කියන්න හොඳ නැහැ මොකද්ද කරන්න කියලා මිස් කෙනෙක් කියන්නේ ගුරුවරියක් නෙමෙයි ඒ මිස් මට කියනවා අශාන් ඇත්තටම මේ ඒ වගේ පිරිමි මේ ලෝකේ ඉන්නවද කියලා මට හිතුණා කිව්වා. ඒක කියවලා. ඒක කොච්චර විතර වයසක මොනසේද මම. අවුරුදු 45 මේ ලිංගික ෆැන්ටසි මේ ලව් ෆැන්ටසිට ඕඩර් අරන් යන ලේඛකයෝ. ඔව්. ඊතරතර අහිංසකත් නෑ උනේ. ඊතරතර අහිංසක නෑ ජනෝන් බල්ලි. අපි සමහර ප්‍රසිද්ධ ලේඛකයෝ ඉන්නවා. එයාලා මොන මඟුල් ගහුවා ලියනවා. අපි දැන් නන්ටි කිව්වොත්
යාලා සම්භාව්‍ය කියලා පිළිගන්නේ. ඒතකොට අපි එක්ක අපි ඇරේස් එකට කියනවා කියලා හිතනවා සහ යාගේ ඒ පාරේ ඉඳන් තොපිලට ලියන්න බැරි හින්දානේ තොපිල සහ වඩින්නේ. යාගේ නායක සභාව ඒ පාර පොම් වෙලා එනවා මේ අපිට ගහන්න. සහ අපි ගැලමටක් කියන්නේ පුළුවන් නම් ওই ලව් නවල් කියවලා ඔය ෆැන්ටසි කියවලා රුචිකත්වය හදාගෙන ඉවර වෙලා රුසියන් නව කතාවක් කියවන්න පොඩ්ඩක්. පොඩි අර හොඳ ලේඛකයෙක් පොතක් කියවන්න. නේ කියවලා පොඩ්ඩක් මේ සමාජයේ තියෙන සංකීර්ණත්වය කටුක බවත් පොඩ්ඩක් දැනගන්න. මේ හිතන තරම් ෆැන්ටසියක් නෙමෙයි දැනගන්න. මැක්සිම් ගෝල්ගේ අම්මා කියවපල්ලා. ඔය හොඳම නවල් නේද සුනිල් මාධවපියමතිලක ලියපු හඬනු මැරෙන නිදහස. මැක්සිම් ගෝර්කගේ අම්මා ඒක ඒවා හරි මම අනේ මම මාර ඒවාක් තියෙනවා ඒ කාන්තාරි කුසුම ඒවයි තියෙන යාලි මම කියන්නේ මයිමාර ප්‍රසංගය වගේ එකක් බලලා මයිමාර ප්‍රසංගයේ විදිහට ජීවත් වෙන බලාගෙන ඉන්නවා නම් කවුරු හරි මම කියන්නේ එහෙම ජීවිත නෑනේ මම මිනිසුන්ට නෑ දැන් ජවත්මල්ලි කියන්නේ කාන්තාරි කුසුම පොත් තියෙන්නේ ඒකෙත් තියෙන ඔය ලිංගිකත්ව ප්‍රශ්නයනේ තියෙන්නේ ඉතින් එතන ඒක මොකද වෙන්නේ නැත්නම් මොකක්ද දන්නවද ඒක සම්භාව්‍ය කෘතියක් වෙන්නේ මොකක්ද දන්නවද එතන ලිංගිකත්වය ගැන සමාජයේ තියෙන ඇත්ත සැබෑ ප්‍රශ්නයක් ඉතා තමන්ගේ අත්දැකීමක් එක විග්‍රහ කරලා තියෙනවා ඒක වටිනෝනේ ඈ ඇත්ත ප්‍රශ්නේ පෙන්නන්න නැති හින්දා මාකට වෙන්නේම නැහැ මම මාකට වෙන්නේ අපි මිනිස්සු කැමති නැහැ රියල් එකට ඔව් රියල් එකට කැමති නැහැ ඒක ඇත්තට මූණ දෙන්න කැමති නෑ මචං අපේ මිනිස්සු කරන්න කැමති ඔව් කරන්න කැමති කියන්නේ කැමති එහෙම එකක් නෑ ලංකාවේ මේ ලිංගිකත්වය කියන්නේ මානව ආසාවක් මිනිස්සුගේ මූලික ආශාවක් කියලා අපි කිව්වොත් මේක පිළිගන්න කැමති නෑ මිනිස්සු පිළිගන්න කැමති නෑ මිනිස්සු අයියෝ මේ මොකක්ද කියන්නේ කියලා දැන් අර කලින් වීඩියෝ එකකට අපිට ඒක තමයි සෙක්ස් නැතුව බෑ තමයි දැන් අර කලින් වීඩියෝ එකේ කිව්ව කතාවටත් මචං විවේචන ටිකක් තියෙනවා කමෙන්ට් වල නැති වුණාට මේ පර්සනලි අපිට කියපු විවේචන ටිකක් අනිවාර්යෙන් තියෙනවා මට පර්සනලි කියපු විවේචන ටිකක් තියෙනවා මේ මිනිස්සු කැමති නෑ මචං ඒක පිළිගන්න ඒක තේරුණද අපි හදලා තියෙන්නේ සෙක්ස් කරන්න කියන එක පිළිගන්න කැමති නැති පිරිසක් ඉන්නවා කාලින් හරි කියන එහෙම කෙනකින් එවගම අපෝ ඌව ගැන කතා කරනවා හැබැයි උගේ ගිහලා ගෙදර ගිහලා සෙක්ස් කරන්න පළවෙනි සර්ච් හිස්ටරි බලහන්කො ගිහලා උගේ සර්ච් හිස්ටරි අනේ ගැල්ලමෙන්ට හායි මැනික හායි පැටියෝ ඊට පස්සේ ස්පා ගන්න යන්නේ ගීම් බලන්නකො තත්ත්වය හැබැයි මචං ලිංගිකත්වය කියන්නේ මානව ආසාවක් කිව්වට පස්සේ බය බලන්න සමහර අයගේ Facebook ප්‍රොෆයිල් වල ගියාම බුදුබණ දීලා ප්‍රොෆයිල් එකේ මැසෙන්ජර් එකට ගිහින් බලහන්කො උගේ බුදුබණ උගේ බුදුබණත් එමේ උ ගෑනුන්ට දාපු මැසේජ් ගෑනුන්ට දාන්නේ උගේ බුදුබණ පේන ඒ වෙලාව ගෑනුන්ට ෆේක් account වල ඩේටා කාඩුත් දාලා ඔන්න තත්ත්වේ මේ වගේ මොඩ හාරක් ගෙදර හරක් ඉන්නේ අර අපේ මිනිස්සු ඇත්ත පිළිගන්නේ නැහැ. අනිත් හේතුව තමයි මොකක්ද දන්නවද? අපේ මිනිස්සු මේ ඇත්ත මත දැනුම. අපේ මිනිස්සු පොතපත කියවන්නේ නැහැ. අපේ මිනිස්සු චින්තනයේ වශයෙන් පොසත් නැහැ. ඒතර ඒ මිනිස්සුන් දන්නේ නැහැ ලිංගිකත්වයේ ආදරය කියන්නේ මානව ආසාවන් කියලා දන්නේ නැහැ. ඒ මිනිසුන්ට ওই පොත කියවුවොත් තේරෙන්නේ. ඒ වෙලෙට කිව්ව එකක් විතරයි ඒක. නෑ ලෝකේ කරපු රිසර්ච් කියවලා තියෙනවා නම් දාර්ශනික මතවාද කියවලා තියෙනවා නම් ඕනම හරියට දන්න මොකද්ද? ලිංගිකත්වයේ ආදරය කියන්නේ මූලික අවශ්‍යතාවයක් තමයි කියන එක දන්නවා. අනිවාර්යයෙන්. මේක වෙන්නේ මෙගා නාටකයක් එකේ බැලුවා එච්චරයි. ඒ නිසා අපි කියන්නේ මේ ලබන අවුරුද්දේ මේ පොත් දර්ශනේ මිට වඩා සෞත්වයක් වෙන්න පුළුවන්. මං කියන්නේ පොන්න. ඒ නිසා මිනිස්සු තමයි මිනිසුන්ගෙන් තමයි තියෙන්නේ. කවුරුහරි වෙරළුමා කරන්න එක නම් කියන්නේ. අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පොතක් ලියන එක වැඩක් කියලා බාර ගන්න බැරි නම් ඒක ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් කියලා බාර ගන්න බැරි නම් ඒකට වග කියන්න බැරි නම් ඒක යම් කිසි සොයා බැලීමක් එක්ක රිසර්ච් එකක් කරලා ලියන්න බැරි රිසර්ච් නෙමෙයි පොඩි සමාජ අධ්‍යයනයක් එක්ක මම තේදෙන ඉන්නවා මම තේදෙනවා රිසර්ච් එකක් කරලා ලියන්න බැරි නම් ලියන්න බෑ ලියන්න රිසර්ච් කියන්නේ මම ආයව නෙමෙයි PhD රිසර්ච් නෙමෙයි සාමාන්‍ය සොයා බැලීමක් කරන්න රිසර්ච් කරන්න පුළුවන් දේවල් රිසෝසස් ඕන තරම් මිනිසුන්ට තියෙනවා මම රිසර්ච් එකක් කරනවා නම් මේ නිකන් කලේ ගිහලා වෙනකට වෙලා කරන්න ඕනේ කියන එක එහෙම එකක් නෑ දේවල් එක තැන ඉඳන් හොයන්නේ නැහැ අප්ඩේට් වෙන්නේ නැහැ දේවල් අපි ඔහොමද බම් මිනිස්සු ඔහොමද මිනිස්සු රිසර්ච් කරේ අර මහාචාර්ය කෙනෙක් හිටියේ හිඟන්නෙක් විදියට මම කියන්නේ සේප් සෝමම් පාන මට මතක නෑ මට නම් මතක නැහැ මිනිස්සෙගේ සමාජ විද්‍යාව සෑහෙන්න හිඟන්නෝ කියන්නේ ගෙදර බල්ලා විතරයි බං අඳුරගෙන තියුනේ ගෙදර බල්ලා විතරයි අඳුරගෙන තියුනේ කැම්පස් එකේ ළමයි සල්ලි දීලා තියෙනවා ගෙදරින් සල්ලි දීලා තියෙනවා නන්දසේන රත්නපාල ඉතින් එහෙම ඒ මිනිස්සු වැඩක් විතර ගත්තා මේක ගත්තනේ මම කියන්නේ ඒ විදියට අරගෙන කරන්න මම කියන්නේ එච්චර පවුලෝකෝ මිනිත්තු කරා කතන්දර ලියන්න කණිකාවක් එක්ක කණිකාවක් කාශ්‍ය කරා කණිකාවක් කාශ්‍ය අධ්‍යක්ෂකම ලිව්වේ අරගත් දන්නේ ඔය කරන්නේ අර මිනි පිරිමියෙක් වුණාම මචං දැන් අර සේපාලිකායකට නෑ එක දාලා නෑ පිරිමියෙක් වුණාම තියෙනවල අර කරන්න ඕන දේවල් තුනක් මොකද ගහක් හදන්න ඕන පොතක් ලියන්න ඕන පුතෙක් හදන්න ඕන කියලා දැන් ගහක් හදලා පුත්තුත් වටේම හදලාදී පොතක් ලියන්න විතරයි තියෙන්නේ
ඒක තමයි කරන්නේ. නෑ පොතක් කියන එක කායත් දැනුමක් තමයි අත්දැකීමක් තමයි. මට මේ දැන් තියෙන එහෙම වුණා නෙමෙයිනේ. දැන් දෙන විකුණනමක් හරි අකුරු ටිකක් ලියලා දාන එකනේ. ඔව් ඒකනේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්න හැමෝම ලියලා දාන්නේ. සම්පූර්ණයෙන්ම ඉන්ඩස්ට්‍රි එකක් තමයි මචං ඔය සෙල්ලම් කරන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමිසෝ චින්තනයත් එක්ක ඉන්ටර්නෙට් එක සෙල්ලම් කරන්නේ. ඒක ඩේන්ජරස් වැඩක් ඉස්සරහට. අපි මේ channel එක පටන් ගත්ත හේතුවත් මේ සමාජයේ තියෙන වැරදි මත ටික වෙනස් සහ අනිවාර්යයෙන් මම කියන්නේ ලංකාවේ ලේකකෙන්ට තක්කඩි වෙන්න එපා. ඔව්. බල ශ්‍රී ලංකාවේ ලංකාවේ මොකද්ද? මිනිස්සුන්ගේ ආකල්ප එක්ක මිනිස්සු චින්තනයත් එක්ක පොත් කියන්නේ අකුරු කියන්නේ වචන කියන්නේ මිනිස්සුගේ චින්තනයට බලපෑම් කරන්න පුළුවන් මාධ්‍යයක්. නැත්නම් උඹලා සෙල්ලම් කරන්නේ ඒවත් එක්ක. උඹලා අභාවිතා කරන සෙක්ස්. උඹලා පොත් අභාවිතා කරනවා. අකුරු අභාවිතා කරනවා. උඹලා ආදරේ අභාවිතා කරනවා. උඹලා භාවිතා කරන්නේ නැහැ. තක්කඩි වෙන්න එපා උච්චා. අපි පැහැදිලිව කියන්නේ අපි. අපිට අවංක වේදනාවක් තියෙනවා. අපිට අවංක කැක්කුමක් තියෙනවා. එහෙම තක්කඩි විතර පොත් දිනකොට. නැත්නම් අපි පොත් දිනන නැත් මේ තිල නැහැ. නමුත් අපි පොත් කියවන මිනිස්සු. අපි කොච්චර ආසාවෙන්ද රුසියන් පොත් ටික කියුවේ නැත්නම් අපි කොච්චර ආසාවෙන්ද මම අර ගුරු ගීතය මචං තුන් පාරකට වැඩි කියවලා තිබා. ටෙනිසන් පෙරේරාගේ පොත් කියව කොච්චර ආසාවෙන්ද එක ළඟ ළඟ තුන් පාරකට වැඩි කියවලා ති මම මේ ගුරු ගීතය පොත. මම මේ දැනටත් ඕනේ මං ගාව පොත නැහැ. සයිමන් ආවද්ද පොත් කියව කොච්චර ආසාවෙන්ද? ඒ ආපුති නේ කොච්චර අපි ආසාවෙන්ද කියුවේ. දැන් ඉන්න පොඩි එකට පොතක් කියවන්න දෙන්න හැකි. දෙන්න බෑනේ බං මොනවද මම කුමාරපත් දන්නේ නැහැ තියෙන්නේ ඔය බලලා අපි බලනෝනේ ඉතල පොඩි යවුන්ට දෙන පොත. මේක ඉවර කරමුනේ. ඔව් බැනුම් ගන්න පටන් ගෙන මේ එහෙනම් බුදු මහත්මයා වැඩගෙන එන්න අපි අදහස් වලට කිසි ගණනක් නැහැ අපිට. රුමාල් කරන්නේ කියලා කාට හරි. ඔව් මම අපි ආදරෙන් ආරාධනා කරනවා මම බර්සනලි ඩෙම්පසන්ට ආරාධනා කරනවා මේ වෙරළුමල් කියලා පොතක් ලියන්න කියලා. එහෙනම් ජය ජය.